හරි. අපි මේ වෙද්දී ස්පීඩ් රිවිෂන් එකේ යටතේ ජෙනරල් ඉංග්‍රීසි වල ස්පීඩ් රිවිෂන් එකේ යටතේ අපි ටෙන්සස් පිළිබඳව කතා කරා. ඉස්සක් ඒ කොහොමද ඉන්නේ? ඇක්ටිව් වොයිස් 12ක් සහ පැසිව් වොයිස් 8ක්. හරි. එතකොට මේ 20 ගැනම අපි සරලව අවශ්‍ය ප්‍රමාණයට කතා කරලා ඉවරයි මේ වෙද්දී. හරි. එතකොට අද අපි අලුතෙන් කතා කරන්න යන්නේ මොන ගැනද? අද අපි අලුත් පාඩම තමයි මොනවාද? conditional conditional sentences කියන්නේ මොනවද? හරි. conditional sentences වලට අපිට සරලව මෙන්න මේ විදිහට සිංහලෙන් අර්ථ දැක්වීමක් දෙන්න පුළුවන්. මොකද්ද? කොන්දේසි සහිත වාක්‍ය රටා. හරි. කොන්දේසි සහිත වාක්‍ය රටා. ඒ කියන්නේ මේ වාක්‍ය ගොඩනගන්නේ කොහොමද? මේ වාක්‍ය ගොඩනගන්නේ කොන්දේසියක් සමග. අපි සරල උදාහරණයක් විදිහට ගත්තොත් අපිට මෙන්න මේව ලියන්න පුළුවන්. අයිස් රත් කළොත් එය දිය වෙනවා. හරි. මෙන්න මේ කොටස මොකක්ද? මේක ඇවිල්ලා කන්ඩිෂනල් එක. කන්ඩිෂන් එක. ඒ කියන්නේ කොන්දේසිය. මේ දේ කළොත් තමයි මෙන්න මේක සිද්ධ වෙන්නේ. හරි. මේක කළොත් මේක සිද්ධ වෙනවා. මේක කරේ නැත්තම් මේක සිද්ධ වෙන්නේ නැහැ. හරි. අපි මේක ඉංග්‍රීසි වලට හරවුවොත් එහෙම එන්නේ කොහොමද? if you heat ice it melts. හරි. ice රත් කළොත් එය දිය වෙනවා. අපි මේක ඉංග්‍රීසි වලට කන්වර්ට් කරොත් එනවා if you heat ice it melts. හරි. melts කියන්නේ මොකද්ද? දිය වෙනවා. මේ සමග මේකට s එකක් එකතු වෙලා තියෙන්නේ. හරි. තේරෙනවද? මේ it ඉන්න මේකට s එකක් එකතු වෙලා තියෙන්නේ. අපි ඒක ටෙන්සස් වල කතා කරා. හරි. එතකොට අපි conditional sentence එක මේ වගේම මේ කොටස මොකද්ද? මේ කොටසට අපි කියනවා if clause එක කියනවා. හරි. මේ කොටසට අපි කියනවා මොකද්ද? if clause එක කියලා. මේ කොටසට අපි කියනවා main clause එක කියලා. හරි. මේ කොටසට මේ if එකත් සමග තියෙන වාක්‍යයට අපි කියනවා මොකද්ද? if එකත් සමග තියෙන වාක්‍යයට අපි කියනවා if clause එක. මේ කමාවක් තියෙනවා. කමාවෙන් පස්සේ ඉඳලා තියෙන එකට අපි කියනවා main clause එක කියලා. හරි. එතකොට conditional sentences වල සරල ස්ට්‍රක්චර් එකක් ගත්තොත් එහෙම අපිට මේ ස්ට්‍රක්චර් එක මෙන්න මේ විදිහට ලියන්න පුළුවන්. කොහොමද? හරි. if clause එක එනවා හැම වෙනවා main clause එක එනවා. හරි. conditional sentences වල structure එක විදිහට ගත්තොත් අපිට මේක ගන්න පුළුවන්. අපිට මේක ඕනනම් මාරු කරලා ලියන්න පුළුවන්. කොහොමද? main clause එක එනවා
if clause එකේනවා. හරි? ඒකෙදී අපි මෙන්න මේ ක්‍රමාව පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ මේක අපි ඒ විදිහට ලියුවොත් කොහොමද? I smells if you eat it. හරි? I smells if you eat it. නැත්තම් මේකම ලියන්න පුළුවන්. It smells if you eat ice කියලා. හරි? අපි සාමාන්‍ය මේ කියන එක මෙතන දානවාම දාලා කියන්නේ වාක්‍ය කම්ප්ලීට් කියවන්න නැතුව අයිඩියා එකක් ගන්න බැරි හින්දා අපි මොකද කරන්නේ? අපි අයිස් කියන එක දාලා මෙතෙන්ට ප්‍රොනවුන් එක යූස් කරලා තියනවා. හරි? එතකොට මේකෙදී අපි මොකද කරලා තියෙන්නේ? if clause එක මුලට ආවොත් අපි කොමා එකක් යූස් කරලා තියෙනවා. if clause එක මුලට ඇවිල්ලා නැත්නම් එතන ක්‍රමා එකක් යූස් කරලා නැහැ. හරි? එතකොට conditional sentences ගැන පොදුවේ කතා කරන්න තියෙනවා ඔය ටික. හරි? මෙතනින් පස්සේ අපි යම් පොඩ්ඩක් conditional sentences ඇතුළට බහැර කතා කරන්න යන අපි conditional sentences ගැන. හරි? ඉස්සර බෝඩ් එක ක්ලීන් කර ගන්නවා. හරි? එතකොට conditional sentences අපි භාවිත කරන්නේ මොන අවස්ථාවලදීද? හරි? මොන වාගේ condition එකකද? කියන්නේ මොන වාගේ situation එකකද අපි use කරන්නේ කියන එක මත depend වෙලා අපි conditional sentences type හතරකට කඩනවා. හරි? conditional sentences type හතරකට කඩනවා. ඒකේ පළවෙනි type එක තමයි type 0. ඊට පස්සේ type 1, type 2 සහ type 3. හරි? මෙන්න මේ විදිහට conditional sentences type හතරකට කඩනවා. හරි? එතකොට මේ type 0 යටතේ අපි කතා කරන්නේ මොනවද? අපි type 0 යටතේ කතා කරනවා universal truth එකක් නැත්නම් scientific fact එකක්. හරි? ඒ කියන්නේ සාමාන්‍ය පොදුවේ අපි භාවිත කරන සත්‍ය පොදුවේ අපි සත්‍යයි කියලා සැලකෙන දේවල් සහ විද්‍යාත්මකව කරුණු දක්වන්න අපි යූස් කරන්නේ type 0 එක. හරි? එතකොට මේකෙදී අපි මේ අර මම ඉස්සෙල්ලා කිව්වනේ මොකද්ද? if clause එක එනවා main clause එක එනවා කියලා. එතකොට මේ if clause එක සහ main clause එක මේ type 4ට අනුව අර tenses සමග බද්ධ වෙලා තමයි අපි භාවිත කරන්නේ. හරි? එතකොට type 0 එකේදී අපි use කරන්නේ conditional sentences එක use කරන්නේ මෙන්න මේ structure එකට අනුව. මොකද්ද? if එක එනවා. හරි? if එක එනවා. මොකක්ද එක්කද? present simple. present simple එකත් සමග if clause එක එනවා. ඊට පස්සේ ක්‍රමාව ඇවිල්ලා අයත් යූස් කරන්නේ මොකද්ද?
මේ ආගේ අපි සිම්පල් ප්‍රසන්ට් කියන්නේ. සිම්පල් ප්‍රසන්ට් කියන්නේ. ක්‍රමාව ඇවිල්ලා අයත් අපි යූස් කරන්නේ මොකද්ද? සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් එක. තේරුණාද? if එක එනවා. එතකොට මේක මොකද්ද? මේක if clause එක. if clause එකේ අපි යූස් කරනවා if එකත් සමග simple present tense එක. main clause එකේ අපි යූස් කරන්නේ type 0 යටතේ මොකද්ද? simple present tense එක. මම අර ගත්ත උදාහරණය මම මෙතන ලියන්නම්. හරි මම මුලින්ම ගත්තේ type 0 එකට අදාළ එක. if you eat ice it melts. Right? If you eat ice it melts. මේ වාක්‍යය මොන ටෙන්ස් එකේද තියෙන්නේ? මෙන්න සරලව if එක තියෙනවා. if එකට පස්සේ මොකද්ද? simple present tense එක මෙන්න මෙතන යූස් වෙලා තියෙනවා. ඊට පස්සේ මේක තියෙන්නේ simple present tense එක. හරි? එතකොට ඕක තමයි අපි type 0 යටතේ conditional sentences වල කතා කරන්නේ. හරි? ඊළඟට අපි යන් type 1 එකට. හරි? type 1 එක අපි use කරන්නේ type 1 එක අපි use කරන්නේ මොකේද? type 1 එක අපි use කරනවා real future possibilities. ඒ කියන්නේ මොනවද? real future possibilities කියන්නේ අනාගතයේදී බොහෝ දුරට සත්‍ය වෙන ඒවා. ඒ කියන්නේ වැඩි يعني 50-50 නෙමෙයි. හරි? 70 80 90ක වගේ possibility එකක් තියෙනවා මේක ඇත්ත වෙන්න. හරි? අන්න ඒ වගේ තත්ත්වයන් ගැන කතා කරන්න අපි යූස් කරන්නේ මොකද්ද? conditional type 1 එක. එතකොට මේකෙදී අපි ස්ට්‍රක්චර් එක විදිහට යූස් කරනවා if clause එක එනවා. ඊට පස්සේ simple present එක එනවා. හරි if clause එක එනවා simple present tense එක එනවා. කමා වෙනවා. ඊට පස්සේ මොකක්ද දෙන්නේ? future simple එක. හරි if clause එක එනවා if එක එනවා simple present එක එනවා ඊට පස්සේ මොකක්ද දෙන්නේ? simple future එක එනවා. හරි simple future tense එක එනවා. simple future tense එක එනවා. හරි එතකොට මේකට අනුව කොහොමද වෙලා තියෙන්නේ? මේකට අනුව වෙලා තියෙනවා if clause එක අන්තර්ගත වෙනවා if එකත් සමග simple present tense එක main clause එක අන්තර්ගත වෙන්නේ මොකද්ද? simple future tense එක. හරි අපි මේකේ එක්සැම්පල් එකක් විදිහට ගත්තොත් අපිට මෙහෙම ලියන්න පුළුවන් if it rains tomorrow if it rains tomorrow හෙට වැස්සොත්
we can cancel the experiment. හරි ස්ට්‍රක්චර් එකට අනුව මෙන්න තියෙනවා if එකට පස්සේ මේ වාක්‍ය ගොඩ නැගිලා තියෙන මොකෙන්ද simple present tense එකෙන් ඊට පස්සේ main clause එක කොහොමද භාවිත කරලා තියෙන්නේ main clause එක තියෙන්නේ මොකෙන්ද main clause එක තියෙන්නේ මෙන්න will එක තියෙනවා ඒ කියන්නේ simple future tense එකේ හරි එතකොට මේකේ වාක්‍ය හෙට වැස්සොත් අපි පරීක්ෂණය නවත්තමු. හරි. හෙට වැස්සොත් අපි පරීක්ෂණය අවලංගු කරමු. හරි. එතකොට type 1 එකේ අපි use කරන්නේ real future possibilities. ඒ කියන්නේ අනාගතයේදී බොහෝ දුරට සත්‍ය වීමට හැකි සිදුවීම්. ගැන කතා කරන්න තමයි අපි type 1 එක use කරන්නේ. ඒකේ ස්ට්‍රක්චර් එක විදිහට ගත්තොත් if එක එනවා ඊට පස්සේ if clause එක හැදෙන්නේ if එකත් සමග simple present tense එක main clause එක කෙලින්ම ඇවිල්ලා තියෙන්නේ simple future tense එක. හරි ඊට පස්සේ අපි කතා කරනවා type 3 ගැන. type 2 ගැන. તો type 2 යටතේ අපි කතා කරන්නේ imaginary නැත්නම් hypothetical assumption. ඒ කියන්නේ එතන මෙන්න මේ විදිහට usage එකට අපි අර්ථ දැක්වීමක් දෙන්න පුළුවන්. වර්තමානයේ හෝ අනාගතයේ සිදුවීමට නොහැකි හිතලුවක් හෝ මනෝකල්පිත තත්ත්වයක්. දැන් මේකෙදි type 1 එකේදී අපි කතා කරා බොහෝ දුරට අනාගතයේදී වෙන්න පුළුවන් දේවල් ගැන. type 2 එකේදී කතා කරන්නේ බොහෝ දුරට අනාගතයේදී විය නොහැකි දේවල් පිළිබඳව. හරි? එතකොට මේකෙදී අපි ස්ට්‍රක්චර් එක විදිහට යූස් කරන්නේ මේ if clause එකේ if සමග අපි යූස් කරනවා simple past tense එක. simple past tense එක ඊට පස්සේ main clause එකේ උද්දේශ සමග verb එකේ V1 ස්වරූපේ නැත්තම් base form එක. හරි if clause එක ඇතුලේ if සමග simple past tense එක use කරනවා if clause එකේදී ඊට පස්සේ main clause එකට යද්දී would එකත් සමග verb එකේ base form එක නැත්තම් V1 ස්වරූපය අපි පාවිච්චි කරනවා. ඒකට මේකට උදාහරණයක් විදිහට ගත්තොත් අපිට if clause එක හරි මේක main clause එක. හරි මම මෙහෙම උදාහරණයක් ලියන්නම්. If I won the lottery, මම ලොටරියක් ඇදුනොත් I would buy a car. හරි then if I won a lottery I would buy a car. මට ලොතරැයියක් ඇදුනොත් මම කාර් එකක් buy කරනවා. මෝටර රථයක් මිලදී ගන්නවා. කාර් එකක් මිලදී ගන්නවා. හරි එතකොට මේ වගේ සිටුේෂන් එකක් බොහෝ දුරට විය නොහැකි. හැබැයි වීමේ හැකියාව තියෙනවා ගොඩක් අඩුයි. හරි
ඒ වාගේ සිටුේෂන්ස් වලදී අපි යූස් කරන්නේ conditional type 2 එක. හරි? අපි යම් final conditional type 3 එක කියන්නේ final conditional type එක මොකද්ද? type 3 එක ගැන කතා කරන්නේ. හරි? type 3 එකේදී අපි කතා කරන්නේ unreal past. නැත්නම් regrets. ඒ කියන්නේ අතීතයේදී ඉටු වූ කොන්දේසි සහ ඒ ගැන පසුතැවීම් ප්‍රකාශ කිරීමට. හරි? කියන්නේ අපි අතීත කාලයේදී මොකක් හරි සිදු නොවුන දෙයක් සහ ඒ හා සම්බන්ධ පසුතැවීම් පිළිබඳව කතා කරන්න තමයි අපි යූස් කරන්නේ conditional type 3 එක. හරි? එතකොට ඒකෙදී අපි යූස් කරන ස්ට්‍රක්චර් එක තමයි මොකද්ද? if එක යූස් කරනවා if එකට පස්සේ past perfect. හරි? ඊට පස්සේ මේ විදිහටම සබ්ජෙක්ට් එක දාලා would have සමග verb එකේ VP ස්වරූපය නැත්නම් අපි කියනවා මොකද්ද? past participle form එක. හරි? එතකොට මේකෙදී if clause එක හැදෙන්නේ if එකත් සමග past perfect tense එක එකතු වෙලා. හරි? main clause එක හැදලා තියෙනවා කොහොමද? would එකත් සමග have ඇවිල්ලා would have ඇවිල්ලා verb 3 නැත්තම් verb 3 නැත්තම් past participle form එක එකතු වෙනවා. හරි? මේකට උදාහරණයක් ගත්තොත් අපිට මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. if I had studied මම පාඩම් කළා නම් I would have passed the exam. හරි? එතකොට මම පාඩම් කළා නම් මම විභාගය සමත් වෙන්න තිබුණා. පාඩම් කළා නම් මම විභාගයේ සමත් වෙන්න තිබුණා. එතකොට මේ විභාගයේ පැවැත්විලා ඉවරයි. රිසල්ට් ඇවිල්ලත් ඉවරයි. මෙයා ෆේල් වෙලත් ඉවරයි. ඒ කියන්නේ මේකේ කෙලින්ම පසුතැවීමක්. හරි? එතකොට මේ වගේ අතීත සිද්ධි ගැන, ඒ කියන්නේ අතීතයේ සිදුවෙච්ච යම් යම් වැරදි ගැන, පසුතැවීම් ගැන කතා කරන්න අපි යූස් කරන්නේ මොකද්ද? conditional වල type 3 එක. හරි? එතකොට type 0 එකකට අපි කතා කරනවා සාමාන්‍ය පොදු සත්‍යයක් නැත්නම් මොනවාද? scientific fact නැත්නම් විද්‍යාත්මක සාධක නැත්නම් විද්‍යාත්මක කරුණු type 0 යටතේ කතා කරනවා. type 1 එක යටතේ බොහෝ දුරට විය හැකි දේවල් ගැන කතා කරන්නේ conditional type 1 එකේ. බොහෝ දුරට විය නොහැකි දේවල් ගැන කතා කරනවා conditional type 2 එකේ. සාමාන්‍යයෙන් කතා කරනවා අතීතයේදී සිදුවෙච්ච සිදුවීම් පිළිබඳව පසුතැවීම්. හරි? ඒතකොට type 1 එකේදී අපි if සමග simple present එකයි if clause එක use කරනවා. simple present tense එක main clause එක use කරනවා. හරි? එතකොට type 1 එක යද්දී අපි if සමග simple present එක දාලා main clause එක හදලා if clause එක හදලා
simple future tense එකෙන් main clause එක තියෙනවා. හරි. තොර type 2 යටතේ අපි if සමග simple past tense එක එකතු කරලා අපි if clause එක හදලා මේකේ subject දාලා would එකත් සමග verb එකේ base form එක දාලා main clause එක හදා ගන්නවා. type 3 වලට යද්දී if සමග past perfect tense එක දාලා if clause එක හදා ගන්නවා. would have සමග verb එකේ past participle form එක use කරලා අපි main clause එක හදා ගන්නවා. right? එතකොට conditional sentences වල අපි මෙන්න මේ grid එකක් ගමුවොත් අපිට මේක type usage හරි මේකේ structure මෙන්න මේ විදිහට අපිට short note එකක් ගහගන්න පුළුවන්. හරි. එතකොට මේ හැම sentences එකක් මේ type එකක් තුලම මම ඔයාලට මුලින් කිව්වේ මොකද්ද? මේ කමාවේ නීතිය. main clause එක මුලට ගාලා ඊට පස්සේ if clause එක දැම්මොත් එහෙම මේ කමාව දැමීම සිදු කරන්නේ නැහැ. හරි. හැබැයි if clause එක මුලින් දාලා ඊට පස්සේ main clause එක දානවා නම් ඒ දෙක මැදට අපි use කරනවා කමා එක. right? එතකොට conditional sentences යන මාතෘකාව යටතේ කතා කරන්න තියෙන්නේ මෙන්න මේ ටික විතරයි. right? එතකොට conditional sentences පාඩම ඉවරයි. හරි? එතකොට ඔයාලා මෙන්න මේ වගේ වාක්‍ය අතලා ඔයාලට මේක ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. ඊට අමතරව මෙන්න මේ ටික තමයි එක්සෑම් එකේදී ගොඩක් දුරට වැදගත් වෙන්නේ. හරි? මෙන්න මේ ස්ට්‍රක්චර් එක ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් මේ යූසේජ් එක අදාළ වෙනවා මෙන්න මේ දෙක වෙන වශයෙන් හඳුනා ගැනීමේදී මෙන්න මේ දෙකේ මේ past එක simple past එක තැනක තිබ්බොත් අනිවාර්යයෙන්ම ඊළඟට එන්නේ would එක. එතකොට past perfect එක use කරලා තිබ්බොත් would have තමයි අපි main clause එක use කරනවා. ඒක මාරු වෙවි තමයි යන්නේ. right? එතකොට conditional sentences ගැන කතා කිරීමට ඇත්තේ ඔය ටික පමණයි. conditional sentences පාඩම මේ විදිහට සරලව අපි අවසන් කරනවා. හරි. අපේ favorite discussion කොටස යටතේ අපි මේකේ විභාගයට ඇවිල්ලා තියෙන්නේ කොහොමද කියලා කතා බහ කරන්න පුළුවන්. right? එහෙනම් අදට අපි